හරි. මම කෙලින්ම කියන්න. අපිට මේ සම්බන්ධය නවත්තන්න වෙනවා තූර්යා. අනේ මේ විහඟ විහිළු කරන්න එපානේ. දැනුණු ප්‍රේමය ළඟ කෙල්ලෝ හරි කීකරුයි. මමත් එහෙමයි. මටත් තිබුණේ වගේ ආදර කතාවක්. හැබැයි අවුරුදු 2කට කලින්. මගෙන් ප්‍රශ්න අහන්න එපා තූර්යා. මම කිව්වනේ මට සමා වෙන්න. දැන් ඔයා යන්න. මටවත් හිතාගන්න බැරි මොහොතක අපිට වෙන් වෙන්න සිද්ධ වුණා. මම එයා නැතුවත් එයා ගැනම හිත හිත කාලය ගෙවපු කෙල්ලි. දැන් මටත් වඩා ආදරය කරන කොල්ලෙක් ඉන්නවා. හැබැයි එයාව මුණ ගැහෙන හැම වෙලාවකම වගේ මම අර පරණ කතාවම එයා ළඟ දිගාරිනවා. එයා ගානක් නැතුවම ඒ හැම කතාවක්ම අහගෙන ඉන්නවා. එයාට රිදෙන්නේ නැතුව නෙවෙයි. ඒත් එයා මාව දරා ගන්නවා. මේක මගේ කතාවක් විතරක් නෙවෙයි. තූර්යක්කේ බලන්න. මේ තූර්යාගේ ඔයාගේ කතාව.